බෙබී බෙබී ජැක් ස්පැරෝගේ නෙවෙයි ඉන්නේ කොල්ලෝ ගෙම්මක් අල්ලන්න ජැක් ස්පැරෝගේ නෙවෙයි ඉන්නේ මත්තයෝ සෙල්ලමන්නේ මේක බෙබී අපි අද යන්නේ කොහෙටද දිය ඇල්ලක් බලන්න යන්නේ හරිද මේ ජැක් ස්පරන්තගේ නෙවෙයි ඉන්නේ මචං එවන්නේ අනේ මන්ද බං මේක මොකද කියන්නේ කියලා මට හිතා ගන්න බැරුව ඉන්නේ හරිද අපිට අග්ගාලා එව මෙන්න මේ ආකාරයට දාලා අද අපි යන්නේ මචං ෆ්‍රැන්ක්ලින් හරිද ෆ්‍රැන්ක්ලින් අයියාගෙන් තමයි යන්නේ හරිද ටක් ගාලා ගියා එවනක ඕපන් පීනයන් ටක් ගාලා අපි මචං ටක් ගාලා යන්න උන හරිද ඉල්ලි ඉවරලා අපි මෙතෙන් දැන් දාගමු ලොකේෂන් එක හරිද මම පෙන්නන්නම් කොහෙද ලොකේෂන් එක තියෙන්නේ කියලා මෙන්න මෙතෙන්ට ගියා හරිද ටොප් බඩු දියලා ඉතින් කතා දෙකක් නැහැ මෙන්න මේ හරිය තියෙන්නේ කො මෙන්න මේ හරිය හරිද මෙන්න මේ හරිය තමයි තියෙනවා හරිද අපි මෙන්න මෙතෙන්ට වගේ යන්න ඕන මොකද මේ හරිය තියෙනවා යම් මේකක් වගේ නිකන් අර බෝට්ටු එහෙම තියෙන පොඩි කඩ කැල්ලක් වගේ එකක් අපි එතෙන්ට යන්න ඕන හරිද හරි කොල්ලෝ ඉතින් මම මෙන්න මෙතෙන්ට ආවා හරිද මට හරවන් යන්න වෙන සීන් එකක් තියෙන්නේ හරිද මේ තමයි මචං වණ්ඩිය හරිද මම හිතන්නේ මේක ඇස්ටන් මාටින් හරි මොකක් කරේ එහෙම වණ්ඩියක් හරිද අපි ඇතුලේ යන්න ටික ඔය බලන්න ඇතුලේ යන්නේ කාතල් හරිද ගයිස් මෙන්න මේ හරියට තියෙන පොඩි දියැලක් හරිද අපි එතෙන්ට ගිහින් යමු දියැලනේ අද බලන්නේ අපි ඩවැදු මෙතන එතන ගණන් ගන්න එපා ඒවා එහෙම තමයි මෙන්න මෙතනක් තියෙන දියැලක් දැක්කද මේ දියැලක් තියෙනවා දියැලක් මොකද මෙහෙ දොරෙන් බැස්සේ අනිත් දොරෙන් පෙවයින කවන්නේ දියැලක් තියෙනවා අපි මුට ගහමුද කියන්නේ කෙලිම මන්න පාරක් ගහනවද ඇඳි ගෑවිලා යන්න මෙන්න කො මන්නේ මේක අපේ මාමගේ ඇඳ යට තිබිච්ච මන්නේ මචං අරන් ඇවිල්ලා අලු අංකල් මට හුදු කෙලිය වෙල්ල ඕදනේ එල්ලවන්නේ අපිත් එක්ක අපි ගමු මෙතන තියෙනවා මල් ලෙඩක් ගහලා වැඩේ පටන් ගන්න ඕන හරිද අපි මචං යන් දැන් හරියද බයිල ගහලා වැඩන්නේ අපි දැන් යන් අපි අනිත් මේ දියලි ලොකේෂන් එකට එතන මචං තනිකර නිකන් ඇලක් වගේ තියෙන්නේ හරිද ඇල පාරේ චිල් එකේ ඉන්න තියෙන්නේ හරිද අපි මචං ටක් ගාලා මේ කාර් එක මචං මේ රේසින් යන රේස් වාහනයක් වගේ අයිටම් එකක් හරිද ඉතින් ඒක හින්දා තමයි මේක මේ වාහනේ මේ නෝමල් පාරේ ලිස්සන්නේ හරිද අපි යන් ටක් ගාලා මෙන්න මේ පැත්තේ තියෙන්නේ හරිද මේ තියෙන්නේ ඔය තමයි ඇල පාර මේ වගේ පොඩි චූටි දියලිත් තියෙනවා මේකේ හරිද අපි නිකන් බලන්න නිකන් view point එකක් වගේ තැනක් තියෙනවා අපි එතන තමයි යන්න ඕන හරිද මෙන්න මෙතන අපි අපේ වණ්ඩිය පාක් කරලා මෙන්න මේ ආකාරයට අන්නම බහින හරිද බැලලා අපි ටක් ගාලා යන්න ඕන සට ගාලා යන් මෙතනින් ගියා මෙතෙන් පල්ලෙහාට බැස්සා කොහොමද නේද ජල පාර මෙන්න මෙතන තමයි මම ඉතන ලත්තන දියැල හරිද එතන තමයි ලත්තන දියැල තියෙන්නේ මේ වතුල බලන්නකෝ නේ GTA 5 එකේ වතුලේ ලත්තන බේබී වතුලටත් තව අපි එහෙනම් නගින්න බැරිද බං මේවට නගින්න බැරිද අඩෝ නැග්ග කියන්කෝ බෑ නැග්ගා ඉතින් ගයිස් තාම අපේ වීඩියෝ එකේ විනාඩි 5ක් වගේ තමයි ගිහින් තියෙන්නේ හරිද ඕක එඩිට් වෙනකොට තව බඩු හම්බෙන හින්දා මම හිතුවා මචං තව තැනකට යන්න හරිද අපි එතෙන්ට යන් ටක් ගාලා එතන මචං නිකන් අර මේකක් වගේ හරිද මොකක්ද ඒකට කියන්නේ නිකන් උල්පත් නෙමෙයි නිකන් අර නිකන් හෙන ලස්සන මචං කියන්නේ හෙන තේරෙන්නේ මෙන්න මේ හරිය තියෙන්නේ අපි මෙන්න මෙතෙන්ට යන්න ඕන හරිද අපි හෙලිකොප්ටරයක් ලයින් කරගමු වැත්තට ගිහිල්ලා එතකොට උඩින් දැන් අපිට view එක ගැනකට බලන්න පුළුවන් අපි යම් මචං හරිද කෙලගෙන යන්න ඕන ගාලේ යනවා මං හිතන්නේ මේකේ රේඩියෝ එක ඕෆ් වෙලා ඇත්තේ සම්කමන්නේ මෙහෙම වුණොත් මේක මචං වට ගේම් එක මචං හරිද ගහලා නැත්තම් ගහන්න ඕන කට්ටිය හරිද පොඩි PC එකක් වුණත් කමන්නේ ලෝ හරි ග්‍රැෆික් දාලා ගහලා බලන්න ඕන පොඩ්ඩක් නේද දැන් නැත්නම් මට උඩ වැදුනා කියන්නකො මගෙත් මේ ලොකු PC එකක් නෙවෙයි ලොකු ග්‍රැෆික් කාඩ් එකකුත් නැහැ මටත් මම සාමාන්‍ය ගානට ගහනවා ඉතින් අතල්ලේ චිල් එකේ හරිද
අපි මෙන්න මේ හරියෙන් ඔන්න උතන තියෙනවා මචං තුවක්කු කඩයක්. හරිද? අපි යන් තුවක්කු කඩේ පැත්තට. එක්කනේ මේ වණ්ඩිය දැක්කේ ලයිට් එක ඔන්න උනාම. අම්මා. මෙන්න මෙතන තමා බඩු කෑල්ල තියෙන්නේ. හරිද? අපි ටක් ගාලා හෙලිකොප්ටරයක් ගහගමුකෝ. හරිද? මං හෙලිකොප්ටරයක් අරන් ඔයාලා හම්බෙන්න. හරි කොල්ලෝ එහෙනම් ඉතින් අපි හෙලිකොප්ටරේ හොයාගත්තා. හරිද? හෙලිකොප්ටරේ අරන් තියෙන දැන් අපිට යන්න තමයි තියෙන්නේ. අපි නිකන් මේ උද්දාගෙන යන්න. මේක නිකන් සිනමැටික් වගේ ලයින් එකක්. හරිද? මේ තියෙන්නේ මත්තයෝ කොහමදනේ අම්මා අඩෝ ඒ සිරාට බං මේ GTA 5 එකේ තියෙන ලස්සනම ප්ලේස් එකක් මේක බං. නිකන් ඇවිල්ලා බලන්න වෙලාවක. හරිද? අපි මේ හරියට පොඩ්ඩක් මේ පස් ලෑන්ඩ් පාරක් දාලා බලමු මේ කොහොමද තත්ත්වය කියලා. කියන්නේ මේක මචං කෙලිම මුහුදට මේ සම්බන්ධ වෙන්නේ. හරිද? පාට්ට ප්ලේස් එක. ඉතින් මුකුත් නෑ සඳ බොඳ වෙන ප්ලේස් එකක් තියෙන. අපි ෂේප් එකේ මෙන්න මේ හරියට ලෑන්ඩ් කරගමු. අපේ හෙලිකොප්ටරුව. ගයිස් මේ හෙලිකොප්ටරුවත් ඔයාලා දැකලා ඇති. මේක මචං මේකේ තියෙන ස්පෙෂල්ම හෙලිකොප්ටරුවේ මේ GTA 5 එකේ. හරිද? ඉස්සර වොඩ්ඩෙන් බඩු හම්බෙනවා ඈ කොල්ලට. මට සිරෙන කොල්ලට සෝරි වෙනවා. ෂේප් එකේ බෑවා ඉතින් අපි. හරිද? අපි ජීට් කෝඩ් එකක් ගහලා ටක් ගාලා ගමු ඔෆ් රෝඩ් බයික් එකක්. හරිද? මොකද නැත්තම් මේක යන්න අමාරුයි මචං. ටක් ගාලා ගත්තා ඔෆ් රෝඩ් බයික් එකේ. නැග්ග ගියා ඉතින් එච්චරයි කතාව. හෙල්මට් එක මොකුත් ඕනේ. මචං හැන්දෑ ටයිම් එකක මෙතන සෙට් උනේ නැත්තම් මේක ලයින් එකට තියෙනවා බට් කමන්නේ ඉතින් ලදී සතුටු වෙන්නේ මේ කොල්ලෝ. හරිද? මේක ලොකු ගැඹුරක් තියෙන තැනුත් තියෙනවා බට් මේ හරිය ලොකු ගැඹුරක් නෑ මචං. හරිද? ෂේප් එකේ යන්න පුළුවන් තරමේ ටයිම් එකක් තියෙනවා. අපි ඒකයි කියන්නේ. හරිද? අඩෝ මෙතරම් පට් ලස්සන හැබැයි ඉතින් මොකට කියනවද නේ? දැක්කනේ ආලා මින්න වතුර අඩෝ සිරාවට හරි දමනිකාවලට හරි කොහොම හරි වට්ට ප්ලේස් එක මෙතනයි. අම්මට සිරි ඊ බේබි අඩෝ එතන අන්න එතන ගැඹුරුයි මචං. ඔන්න ගැඹුරු තැන. හරිද? මේ හරි ගැඹුරුයි. අපි ලොකේෂන් දාගත්ත යන අතෙන්ට අපි යන් එතෙන්න බලන්න නිකන්. මෙන්න මෙතන තියෙන බෝට්ටුවක් හොයටමක් ඉතින්. හරිද? ඉතින් ඊළඟට මොකද්ද ගේන්න ඕන කියලා ඔයාලා පහලින් කමෙන්ට් කරන්න ඕන බලන කට්ටිය. හරිද? බලන කට්ටියගේ කමෙන්ට් අනුව ලයික් අනුව තමයි ඉතින් අපි අපේ වැඩේ කරන්නේ. ඉතින් වීඩියෝ එක හොඳ නම් අනිවාර්යෙන් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් පාලක් අපිට ATV එකක් හමුනා. හරිද? සබ්ස්ක්‍රයිබ් පාර සකර්බයිස් පාරක් දාලා සෙට් වෙන්න ඕන කට්ටියම ගෙම්මු. හරිද? ඉතින් ඊළඟට අපි යන්න ඕන කොහෙටද මොකද්ද කරන්න ඕන කියලා ඔයාලා පහලින් කමෙන්ට් එකක් දාන්න යන්න. ඉතින් හොඳට වැඩි ඉවරයි. තවත් දවසක හමුවෙමු. මම කොල්ලෝ අපි ගියා.